දඟ කරන එතියදී ළඟ රැඳෙන ඔයා වගේ සිත නිවන භාවනාවක් කොහෙද? මරද මේ මොරාගේද බල ළඟ මම දැවටුනේ කවුද? සිලසනයි නේ. අර කොල්ල පාට ටිකට ගෙනගෙන ආපු ළමයට මූ තාම මේක හොයනවනේ. ඒක නැද්ද බං හොයාගන්න බැරුණාද? මං හිතන්නේ උඹට හොයාගන්න බැරි වෙලා ඇති. අයි ජීවිතේ ඒ කොල්ල පාට ටී-ෂර්ට් එක විසික් ගන්න නැතිව. දෙකයි. කවියක් තියෙනවා. රුවක් ඇත මට නෙතක් පිනවන ඈත සිට නුඹ පැමිණෙනා කියන මට ගොඩක් දේ ඇත නුඹේ ළඟ මම නොකියනා ගියොත් ගමන ඔබෙත් අතගෙන හින හැරිනා සුන්දරයි අප දෙදෙනෙක්ටම ඉන්නේ මේ සසරම පුරා ඵලයන් මෙතනින් නේද ඵලයන් එක්කගෙන ඵලයන් ඉන්නවන්ති සසරෙම ඉන්න කතාව මේ සුන්දරයි අප දෙනෙක්ටම ඉන්න මේ සසරම ඉන්න මේ සසරම පුරා දැන් ඔය විදිහට කී දෙනෙක්ට කියලාද කියලා හිතපන් සසරේ ඉන්න කියලා නේද කී දෙනෙක් එක දැන් ඉන්නද දැන් නිදිමතේ ඉන්න එක පුදුම වැඩක් න වෙලා තියෙන ඉන්ටර්වල් එකෙන් පස්සේ ආවට පස්සේ බඩකට පුරවගෙන ඇවිල්ලා මෙතන ඉන්නවා නිකන් වයස කීයද උඹලට 20යි. ඔක 20 21 කොල්ල කෙල්ල කියන්නේ හොල්ලලා පෙරලලා කන මූඩ් එකේ ඉන්න ඕන. නැද්ද? එහෙම ඉන්නවා කන වෙලාවට විතරක් නේ. මේ පොඩක් ගැම්මෙන් ඉන්න. කොල්ලෝ මේ පිස්සු මේ කොල්ලෝ කියන්නේ යකෝ ඉඳපල්ලා ගැම්මෙන්. මේ වයසේ නාඹර වයසේ රජ කාලේ ඉඳන් දැන් බැඳලා. නේද? සොලොස්වියෙන් නේද ඒකට පදින්නේ. මට එහෙමනම් ළමයි 3 5ක්වත් ඉන්න ඕන දැන්. නේද? ඇත්තට ඉස්සර 16න් නේද පදින්නේ සාමාන්‍ය 16න් නේද? 16න් පදිනවා. ඒකනේ බං ළමයි ඉන්නේ දැන් අපේ අප්පච්චිට සහෝදරු 10 දෙනෙක් ඉන්නවා. පවුලේ 10 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ සමහර දැන් වයස පරතර හදලා බලද්දි ඉඳලම නෑ නිකන්. ඒ කියන්නේ ඉඳලම නෑ නිකන්. හරිද? දැන් හිතන්න දැන්. කියන්නේ දැන් එහෙම තමයි ඉස්සර සාමාන්‍ය පවුල් වල සාමාන්‍ය අපි හිතමුකෝ දැන් ඔන්න 2065 කියලා කියමු. 65 දැන් ආච්චි කෙනෙක්ව දකින්නවා. ආච්චිනේ ඒතකොට කෙල්ලෝනේ. ඔන්න මාස 5ක විතර බඩත් යයි. ඊට පස්සේ 66 දී බලද්දි ඒ බඩ එහෙම් පිරිම තියෙනවා. ඒ වගේ එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ ළමයි එක මේ පැත්තේ නුන අනිත් එක මේ පැත්තේ. ඒක ඇත්ත කියන්නේ මේ එක මේ පැත්තේ කිරිබොනවා අනික මේ පැත්තේ කිරිබොනවා. ඒ කියන්නේ ඒ තරම් ગેප් එකක් නැහැ. කියන්නේ ළමයි 10ක් විතර හැදුවා ඉස්සර. එහෙම නේද සාමාන්‍යයෙන්? දැන් නෑ මගේ දෙන ඔයාලගේ ජෙනරේෂන් එකෙන් පස්සේ නෑ කොහොමත් නේ. 2000න් පස්සේ එහෙම නෑ. මම ඉස්කෝලේට ගියානේ බං මං හරිද මට මරු වැඩේ උනේ හරිද? ඉස්කෝලේට ගියා මගේ පළවෙනිම ඉස්කෝලේට ගියා හරිද මම ඉස්කෝලේ පොඩි වැඩක් තිබ්බ ඒක හදන්න ගිහලා කොහොම හරි මේ ඒකට යනකොට දැන් මං අඳුරන කට්ටියක් ඉන්නවා හරිද? කියන්නේ මගේ ළමයි යාළුවෝ මගේ පන්තියට යාළුවෝ ඉන්නවා ඉස්කෝලේ ඔක්කොමලා. හරිද? බලද්දි උන්ගේ ළමයි තමා මාව පිළිගන්න ඇවිල්ලා තිබ්බේ බං. ඒ මගේ වයසේ යාළුවෝ උන්ගේ ළමයි ඉස්කෝලේ පහවසර ඉතින් මම බැලුවා යකෝ මට වඩා මුන් දියුණුනේ කියලා මං හිතුවා ඉතින්. ඔව් ඉතින් උන් ඇත්තටම දියුණු. මට මතක් වුණා ඉතින් මේ ඩෙස් එකේ හිටපු එකියක් 10න් ගියා එකියක් 9න් ගියා. එහෙම තමයි ඒ කාලේ 10 වසර කියන්නේ පැනලා යනවාම තමයි. ගමක සාමාන්‍යයෙන් 5 දෙනෙක් 6 දෙනෙක් පැනලා යනවාම තමයි. දැන් ඇත්තට මේ තමයි දැන් තව හිතන්න තව අවුරුදු 6කින් පන්තිත් එවයි. නේද? තව අවුරුදු 6කින් විතර පන්තිත් එවයි ඒ ලෙවල් වලට. ඉතින් හොඳයිනේ. එතකොට දැන් එයාලට බැරි වුණා. උන්ට අවුරුදු 30 35 40 වෙනකොට කැම්පස් ඉන කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවා. සුපිරිනේ බා. නේද? ආයෝජන. දැන් ඇත්තටම ඔයාලටත් සාමාන්‍ය මේවා එකක් අවුල් වගේ නම් එහෙම ආයෝජනයක් හරි කරගන්න. අනාගතේට හරි ඉතිරුවක් නේ. හරි. ලේන ගුණෝත්තර ශ්‍රේණියක් මේ වෙලේ යන්න. ඇකඩමික් වැඩක් මං කියන්නේ පොතපතක වැඩක් එක දිගට කොච්චර වෙලා කරන්න පුළුවන්ද? කොච්චරක් කියලා පුළුවන්ද? කොහොමද ළමයි?
දැන් මං ගෙන වැඩ කරන්න ගියාට පස්සේ කොච්චර වෙලා එක අඩුම ගානේ පුටුවෙන් නැගිටින්න නැතුව කොච්චර වඩලා ඉන්න පුළුවන්? පැයක්. සමහරුන්ට පැයක් බෑ. පැයක් බෑනේ. බෑ. ඒක බෑ. හේතුව ඇයි ඒ? ඔයාලට වැඩ කරනකොට ඇයි එක දිගට ફોකස් කරලා පැයක් ඉන්න බැරි ඇයි? පැයක් ඉන්නේ නැහැ ඔයාලා. මං දන්න ලොවෙත් ඉන්නේ නැහැ. විනාඩි 20ක් කොහමද ගාණක් හදුවන ඉක්මනට. හවුද නැද්ද? ඒක තමයි හේතුව. ඇයි ඒ? Facebook එකට ගියොත් මොකද කරන්නේ? ස්ක්‍රෝලින් ස්ක්‍රෝලින් ස්ක්‍රෝලින්. හරිද? TikTok එකට ගියොත් මොකද වෙන්නේ? ස්ක්‍රෝලින් ස්ක්‍රෝලින්. හරි තව මොකටද කොල්ල ගියොත් මොකද? හරිද? මොනවා හරි නේද? ගොඩක් දුර යන්න වෙනව නේද හොයා ගන්න නේ. හරි එතකොට කොහොම හරි කැමති සින්දුවක් වගේ අහන්න ගියොත් YouTube එකට ගියත් වීඩියෝ ප්ලේ කරන යනවනේ දිගට දිගට යනවා. හරිද? සමහරුන්ගේ සමහරට පේජ් 2000 පවා ගිහිල්ලා තියෙනවා. හරිද? ඒ දිගට දිගට ස්ක්‍රෝල් කරනවා. හරිද? එතකොට මේ ඔළුව කියන එක වැඩ කරන්නේ මම මේ කියන්නේ TikTok එක සින්දුවගේ. හරිද? එතකොට ඒක ටික ස්ක්‍රෝල් වෙනකොට ඔළුවේ වැඩ කරන හැම වෙලෙම ස්ක්‍රෝල් එකක්. ඒ කියන්නේ ඒක ඔයාගේ ඔළුව පට්ට විදිහට ඇක්ටිව් يعني වැඩ කරනවා. හරිද? හැබැයි මේ ඇයි එක තැනක නැතිලා ඉන්න ඔළුව මානසිකත්වයේ තියාගන්න අමාරුයි. එතකොට ඒක ලෙඩක්. ලෙඩක් කියන්නේ ඔළුවට ඇත්තටම පිස්සු හැදිලා වගේ තියෙන්නේ. ඒ කියන්නේ විද්‍යාත්මකවත් පොර දැනගන්නේ හරි මේක දැන් වෙනස් වෙන්න ඕන මම ඉක්මනට මට මේක ඉන්න අමාරුයි කියලා ඔළුව දැනගන්නේ හරි ඔළුවේ සිග්නල් වැඩ ගන්න මේක යන්න ඕන කියන මේක ඇති එකම බුදුහාම එක තැන ඉන්න බලන්න එහෙම බෑ. එතකොට මේ ඒක නිසා ඒක ඉගෙන ගන්න එකට බලපානවා. ඔයාට එක වැඩක් කරන්න විනාඩි 20ක් 30ක් ඉද්දි අමාරුයි ඉන්න බෑ. ඇයි ඔළුව අරක වැඩ කරලා ඔළුව පුහුණු කරලා තියෙන ස්ක්‍රෝල් කරන්න. හරිද? ඒ නිසා මේ ඒක හදා ගන්නවා නම් ඔයා වැඩ කරන්න නැතුව දවසක් විතර නිදා ගන්න. ඒක වටිනවා ඊට වඩා. එතකොට ඔළුවට රෙස්ට් එකක් කරන් ඔළුව යථා තත්ත්වයටපත් වෙනවනේ. එතකොට ඔළුව බැලන්ස්. ඊට පස්සේ වැඩ කරලා බලන්න. එක තැන පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එක නිසාම තමයි ඔයාලට මේ වෙන එක දන්නේ නැහැ. ඔයාලට කට්ටි හිතන්නේ නැහැනේ. ඇයි ඕකට ගියාට පස්සේ සමහරු දන්නේ නැහැනේ. පැය භාගයක් ගණන් හදුවොත් පැයක් ෆෝන් එකේමනේ. නැද්ද බලන්න? ඕ නේද? නැද්ද? එහෙනම් මටත් ඒක ඇබ්බැහිය කියන්නේ මට නම් දැන් ඇත්තටම වදයක් වෙලාවකට. මට ඇත්තට මේක වදයක්. කියන්නේ සෝෂල් මීඩියා කියන එක වදයක් වෙලා තියෙන. ඒ කියන්නේ කීයක් බැලන්ස් කරන්නද බං? නෑ 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 නෑ. මං කිව්වේ මගේ සෝෂල් මීඩියා ටික මං කිව්වේ. නෑ මට ඒක පට්ට සමහරවිට වදයක් වෙලා තියෙනවා. දැන් TikTok එකේ බර ඔඩියන්ස් එකක් කියනවා. YouTube එකේ බර ඔඩියන්ස් එකක් කියනවා. ඊට පස්සේ channel එකේ වෙනම ඔඩියන්ස් එකක් කියනවා. ඊට පස්සේ Facebook එකේ personal එක වෙනම ඔඩියන්ස් එකක් කියනවා. Facebook එකේ ක්ලාස් වැඩවලට වෙනම ඔඩියන්ස් එකක් කියනවා. Facebook එකේ අර සෝලෝ එකට වෙන ඔඩියන්ස් එක. ඉතින් නිකන් හිතපන් ඔඩියන්ස්ම කීයක්ද කියලා. Facebook එකේම 3යි, TikTok එකේ 2යි 5යි, YouTube එකේ 5ක් විතර තියෙනවා. 10යි ඒ ඔක්කොම තනියෙන් බැලන්ස් කරන්න ඕන. ඒක මම වදයක් වෙලා. Instagram ආයේ නෑ නේද මොකුත්? තියනවද? ඈ? Telegram මම බලන්නේ. ඒකත් බලන්න එක පිස්සු හැදෙනවා. ඒකට ගියාට පස්සේ එනවා group මෙතක් විතර පත ගන්න. ඒව මුන් බලන්නේ. මම බලන්නේ ඒවා. ඒක වදයක්. ඒ නිසා මේ ෆෝන් අයත් කරන්නේ. ෆෝන් අයින් කර. කොල්ලෝ ස්ක්‍රෝල් කරනව නවත්තපල්ල ඈ. වැඩ කරපල්ල. ફોකස් කරගන්න බැරි වෙනවා. chemistry physics හැඳි ගෑවිලාලු තියෙන්නේ. ඒ හැඳි ගෑවිලා නැති මේක සුප්පයක් හදලා බීපල්ලා. එතකොට හරි. මේ වැඩ කරන්නේ දෙකේ ඈ. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැහැ නේ. ඒකට මොකද කරන්නේ? මේකට වාකර උත්තරයක් හම්බෙච්ච දවසක මටත් එවන්න. නෑ මම නෑ අතන කන්නේ නැති නිසා මහත් වෙන මං කෑවොත් මහත් වෙන මං ඒකයි කන්නේ නැත්. මෙහෙම මේන්ටේන් කරන් ඉන්න පුළුවන්ද කියන්නේ? උඹලා බලපල්ලා මගේ වයස වෙනකොට ඕම ඉදීද කියලා එක් නෑ ඔය විදිහට. එක්කෙක් දෙන්නෙක් ඉදී පුළුවන් නම් මෙහෙම මේන්ටේන් කරලා පෙන්නපල්ලා. මරු මේන්ටේන් කිරිලානේ රෙද්දියා කියනවා. මේන්ටේන් නෙවෙයි බං මේ කන්නේ ඒකයි. එහෙමයි කියලා ලෙඩකුත් නෑ නේද? සාමාන්‍යයෙන් කොල්ලෝ වයසට යන්නේ නෑනේ බං කොහොමද? කෙල්ලෝ වයසට. කොල්ලෝ
කොල්ලෝ වයසට යන යන තමයි ලස්සන වෙන්නේ. මම සූත්‍රයක් යන මතක නේ ප්‍රස්තාරයක් මම යන්න දවසක. කොල්ලොන්ගේ වයසත් එක්ක ලස්සන කියන ශ්‍රිතයක් මම ඇඳනේ. මතක නැද්ද? කෙල්ලොන්ගෙත් මම ඇඳනේ. නෑ? ඇඳා. දෙක මෙහෙමයි විචලනය වෙන්නේ. දැන් මේ වයස දැන් වයස බිඳුව ගන්න බෑනේ බං අවුරුදු 5ක් විතර නම් හොයන්න බෑනේ. අවුරුදු 10න් විතර පටන් ගමු ඈ. 10ත් මදි වගේ නේ 10 කමන්නේ 10 විතර කොල්ලෝ වැද්දෝ වගේ. අවුරුදු 10 අර පාම් බට්ට වගේ මතකද? දත්තු පොල් දත් තියාගෙන නේද? ගණ්ඩ දෙයක් නැහැ කොල්ලෙක් ලස්සනයි කියන එක අඩුමානේ කොල්ලෙට තේරෙන්නේ නැහැ ඉන්න. අර වැල්ලා කියලා කියන්නේ පොඩි කාලේ කොල්ලොන්ට සාමාන්‍ය නේද? වැල්ලා කියන මඩයක් කියනවා මඩ කණයා කියනවා. ගණ්ඩ දෙයක් නැහැනේ. උන් ලස්සන බින්දුවක් නෙමෙයි උන් මේ හරි ඉන්නේ කොල්ලෝ කියනේ මේ හරි ඉන්නේ. අවුරුදු 10 වගේ වෙනකොට. 15 වගේ වෙනකොට 10 15 අතර කෙල්ලෝ ඉන්නේ මේ හරි. කෙල්ලෝ පට්ට පීක්. අවුරුදු 10 15 වෙනකොට කෙල්ලෝ සාමාන්‍ය ලස්සන. ඒක අඩු වෙනව නෙමෙයි වැඩි වෙන එක වෙන්නේ. හරිද? 15 වගේ. කොල්ලෝ පොඩ පොඩ නිකන් එනවා මේ හරින් තාම එනවා හරිද? කොල්ලෝ මෙහෙන් එනවා මේ රින තාම. එතකොට අවුරුදු 20 වගේ පෙන්නට පස්සේ කෙල්ලෝ සාමාන්‍යයෙන් තමන්ගේ ලස්සනම මට්ටමට ඉස්කෝලේ කාලේ පැනලා ඉස්කෝලේ කාලේ වගේ වෙනකොටත් ලස්සනට ඇවිල්ලා දිනවා හරිද 20යි. කොල්ලෝ එතකොට පොඩ්ඩක් අර 11 12 පොඩ්ඩක් try කරලා බිඳුව මට්ටමට එනවා පොඩ්ඩක් විතර. හරිද? අවුරුදු 20 විතර කොල්ලෝ සාමාන්‍ය මට්ටමකට එනවා. හරිද? මදිනේ බිඳුව අවුල්නේ නිකන් පොඩ්ඩක් සමහර ටිකක් ඉන්නවනේ හොඳට පොඩ්ඩක් ගමුඩට. 20න් පස්සේ කෙල්ලෝ 25 වගේ වෙනකොට මේ ප්‍රසාරي හිතන්න බැරි විදිහට මේ මෙහෙම යනවා බා. ඒ කියන්නේ ඉස්කෝලෙන් අවුට් වෙන කෙල්ල නෙමෙයි අවුරුදු දෙකක තුනක ඉන්නේ. අර අල්ලන්න බෑ. අර උඩ යන්නේ උඩ. හරිද? මේ හරියල මේ හරිය. හැබැයි ඔය 20 පැන්න කියන්නේ 18 20 වගේ වෙනකොට කොල්ලොත් මේක එනවා. කොල්ලොත් ලස්සන එනවා ටික ටික. 20න් පස්සේ කොහොමත් එනවා. කොල්ලොන්ගේ සාමාන්‍යයෙන් මේ 50ට විතර යනකම් කොල්ලෝ වෙන්නම මේ පැත්තට. හරිද? මේ 50 ගමුක මේ හරිය අවුරුදු 50 ගමුක අපි නෑ ඕන්නේ නෑ. 20නේ 30 ගණන්කෝ 30 30 වෙනකොට කොල්ලෝ පීක් වෙනවා. හරිද? හරිද? නෑ තවත් මදි තව එනවා. හරිද? හැබැයි කෙල්ල මොකද දන්නවද වෙන්නේ? දැන් 20 වස් වගේ මෙහෙම වෙනවා 25 කියනකොට 30 වගේ වෙනකොට කෙල්ලොත් ඔන්න දැන් බහින්න පටන් ගන්නවා. හරිද? 30 දී වගේ නිකන් බැහිම ආරම්භ කරනවා. හරිද? 35 වගේ කියන්නේ මෙහෙම. හරිද? 40 කියන්නේ මෙහෙම. මෙතනටම බහින්න. හරිද? 45 වගේ මෙහෙටම යනවා. හැබැයි කොල්ලොන්ගේ ප්‍රස්තාරේ මේක අනුක්‍රමණය වැඩි වෙන සිතියක් විතර මෙහෙම වැඩි වෙනවා. මේක අනුක්‍රමණය අඩු වෙනවා. ඕක තමයි ශ්‍රිතය. කෙල්ල ලස්සන වීම මෙහෙම කොල්ල ලස්සන වීම මෙහෙම. කොල්ලොන්ගේ වයසත් එක්ක උන් දවසින් දවස නිකන් කොල්ල වෙන එක තමයි නේ කෙල්ලෝ. හරි. ගණන් ගන්න එපා. මේ කාලේ බල හොඳට ඉගෙන ගනින්නකෝ. නේද? මේ කාලේට රැවටෙන්න එපා බං. නේද? හරි.